හොඳයි අපි අදත් බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු කතා බහක් එක්ක සුපුරුදු විදියට එකතු වෙන්න අපේ සහෘද සංජය නිර්මාල් එක්ක සංජයත් එක්ක එකතු වෙනවා කියලා කියන්නෙම වෙනත් කතා බහක් අපේ ප්‍රේක්ෂකයක දන්නවා. සංජය මේ අපි මේ දිනදා ගත කරන ජීවිතය ගත්තාම මේ ඇත්තරම අපි ජීවත් වෙන්නේ සමහරක් වෙලාවට බයකින් සමහරක් වෙලාවට වේදනාවකින් ශෝකයකින් කොහොම තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ හැමදේම ඇත්තක් කියලා අපි ජීවත් වෙන එක වෙලාවක හිතෙනවා මේක නෑ ඇත්තක් නෙමෙයි මේක නිකන් එක වීඩියෝ ගේම් එකක් වගේ අපි මේ වීඩියෝ ගේම් එකක් අස්සේ හිර වෙලා ඉන්නවා වගේ එහෙම ෆීලින් එකකුත් තියෙනවා. ඉතින් සංජය මේ දැන් ඔය පහුගිය දවස් ටිකේ ටිකක් අර ඔය මේ හිත ගැන එහෙම අපි හිතන විදිය ගැන එහෙම එක එක ස්ටඩීස් නිකන් එහෙම බලපුවාම ගොඩක් අයට මේක තේරිලක් තියෙනවා මේක හරි අවුලක් මේකෙන් මිදෙන්න ඕන බුදුහාමුදුරුවෝ මේ ටික කියලා තියෙනවා හිත මෙහෙම තමයි වැඩ කරන්නේ. මේකත් එක්ක පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන එහෙම කතාවක්. සංජය මේ මිනිස්සු මේ ඉන්න අවුල මේ මිනිස්සු ඉන්න අවුල ගැන මේකෙන් අයින් වෙන්න ඕන විදිය මේකෙන් ගැලවෙන්න ඕන විදිය ගැන සරලවම ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඒක ඔය හිත ගැන ඔයාව කිව්ව ලස්සන කතාවක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හිත ගැන මොනවද කියලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ උන්වහන්සේ කියලා තියෙන්නේ හිත තියනවා හිතෙන් ගැලවෙන්න කියලාද? හිත තමයි ඔක්කොටම බාධාව කියලාද? හිත තමයි මායාව කියලාද? ඔව් ඒකයි ඊටාම හොඳ කතාවක්. හිත හිත කියලා එකක් නෑ කියලා. හ්ම්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ ඒක හිත දැන් අපි මේ කතා කරනවානේ. අපි මේ කතා කරනකොට දැන් හිත ගැන අපි කතා කරන්න හදනවා. ඒක හරියට අපි කවුරුත් තියනවා කියලා දන්නේ නැති නන්නත්තර එක තැනකට එක එන්ටිටි එකක් විදිහට ගන්න බැරි අපිට අහු නොවෙන නොපෙනෙන හැබැයි නොනවත්වා ගලණය වෙන සිතිවිලි ධාරාවක් අපේ ඇතුලේ ගලමින් මේ හිතෙනවා මේ හිතයි කියලා හිතෙන තරමට අපිව රවට්ටන එහෙම එකක් නෑ. එහෙම එකක් තියෙන්නේ මම ඉන්නකම් කියලා පේන ඒක නැති වුනහම සියල්ල නිදහස් වෙන. ඒක සිත කියන සිතෙන් පවා සිත කියන සිතෙන් පවා මිදුනහම සියල්ල කොහොමද කියන්නේ සියල්ල බවට පත් වෙන මාතෘකාවක් ගැන අපි කතා කරන්නේ. මේ කතා කරන එක ඇතුලේ කතා කරන එක අහන එක ඇතුලේ හිත හැදෙනවා. අකරත් මම කතා කරද්දි ඔයා අහද්දි මේක බලන ප්‍රේක්ෂකයා දැන් මේ හිත යාලාවක් හැදෙනවා. මේක මෙහෙම එකෙක්ද මේ මූ කොහෙන්ද කියන්නේ මූට මොකක්ද මේ තියෙන්නේ මූ මේ ඒ හිත ඔක්කොම අපි බලන් හිටපුවාම ඒ කියන්නේ මේක මෙහෙම වේද මේක මෙහෙම වේද අරකද මේ ඔය අපිට එන්න පුළුවන් සිතිවිලි සියල්ල ලිස්ට් කරලා බැලුවොත් කියලා කෝටියක් අප්‍රමාණ ප්‍රමාණයක් ඇති වෙවි නැති වෙවි යන හිත් ටික මෙහෙම බැලුවොත් එහෙම ඒ ඔක්කොම හට අරන් තියෙන්නේ. ඒ ඔක්කොම හට අරන් තියෙන්නේ මිනිසා විසින් අස්වාභාවික ලෙස තමා මත දමාගත්ත සංස්කෘතික මහා හිතින්ද මහා හිතින්ද එතකොට බුදුනුත් අපිට සිතිවිල්ල නිවනත් අපිට සිතිවිල්ල රහත් බව මාර්ගඵල ඔක්කොම අපිට සිතිවිලි මේ කතා කරන ඔබත් මාත් සිතිවිලි. එතකොට මේ බොරුවක් ඇතුලේ ඉඳගෙන මේක බොරුවක් කියලා කියන බොරු දෙකක් අපි. එතකොට ඔය සිත කියන එකට අපි කන්සන්ට්‍රේෂන් එක දුන්න ගමන් ඒක නවත්තන්න හරි පාලනය කරන්න හරි
මොනවා හරි කරන්න ඒක හදාගන්න හරි ඒක ඇති වෙන මේ සාංකාව සංతాපය වගේ ඒවා නොනවත්වා ඇති වෙන සිතුවිලි විසින් අපිට දෙන රිදිල්ල නවත්තන්න දඟලන දැඟලිල්ල විසින් සිත වරණගනක ආයේ අලුතෙන් හදනවා. ගොඩාක් මාව හදනවා. මම කියන්නේ ඔය සිතට තමයි. සසර විදිහට එක එක ෆෝමැට් වල කන්ටිනියස්ලි යන්නේ. ඒක අපිව මේ පැවැත්මේ තිබීම උදෙසා දාලා තියෙන සොෆ්ට්වෙයාර් එකක් වගේ එකක්. එතකොට මේ මුළු මෙට්‍රික්ස් එකම අපි කතා කරා වගේ ඉස්සෙල්ලා මේ මුළු සසර මුළු සියල්ලම සිත ඒව තියෙනවා කියලා හිතන ඉන්න මගේ හිත මං ඇත්තක් කියලා හිතන මට හිතන දේවල් ඇත්තක් කියලා හිතන මගේ හිත කියලා මං හිතන හිත තමයි මේ තියෙන්නේ ලෝකෙ ඔක්කොම. එතකොට මේ ඉන්ඩිවිජුවල්ස් නැහැ. ඒ කියන්නේ මගේ ඇතුලේ මට වද දෙනවා නම් මගේ හිත මගේ ඇතුලේද එළියේද දන්නේ නැහැ. කොහොම හරි මේක එහෙම ඉන්ද්‍රියක් නැහැනේ කොහෙවත්. නොනවත්වා කාලණය වන ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යන වලාකුළක් වගේ වලාකුළු මාලාවක් වගේ මේ ගලණය වෙන නොපවතින එකකට තමයි හිත කියන්නේ. එතකොට අපි මෙච්චර කල් ගැලවීම කියලා හිතාගෙන කරලා තියෙන්නේ මේ හිත තියාගෙන ඒ හිත තියෙන මම ඒ හිත යට ගහන්න හරි නැති කරන්න හරි එක තැනකට ගේන්න හරි සිතිවිලි 10 ගාණක් ඇති වෙන 100ට බස්සන්න හරි භාවනාවට අරකද මේකද මොනවා හරි කර කර සිත ගලණය වෙන ධාරිතාවේ ප්‍රමාණය අඩු කරගන්න try කර ඉඳලා මිසක් සිත නෑ කියලා තේරුම් ගන්න නෙමෙයි. අයියා එතකොට මේ අතුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ සිත නෑ කියලා තේරුම් ගන්න නෙමෙයි. එකක් හරි. දැන් අයියා අපි බුද්දිසම් ගත්තොත් එහෙම ඔකේ අර එක කෑල්ලක් තියෙනවා මම ඊයේත් වත් එක කතා කරා අභිධර්මයේ වගේ තැනක්. මේ කියන්නේ ඒක ටිකක් හරි පරිස්සමෙන් ටච් කරන්න ඕන තැනක්. ඒ කියන්නේ හිත සහ සිතිවිලි ගැන මාර ගැඹුරු විග්‍රහයක් තියෙනවා ඒක ඇතුලේ. ඒ සෑහෙන ගැඹුරු විග්‍රහයක් තියෙනවා. ඔයාට හිතෙනවා කියන්නේ ඔයාට හිතෙනවාද ඇයි ඔයාට හිතන්න පුළුවන්ද ඇයි බුදුහාමුදුරුවෝ මේ හිත ගැන මෙච්චර ගැඹුරු එක්ස්ප්ලනේෂන් එකක් දෙන්නේ නැත්තේ? ඇයි මෙහෙම කියන්න ඇත්තේ? ඔයාට මොකක්ද ඒ ගැන තියෙන ෆීලිං එක? ඇයි එහෙම කියන්න ඇත්තේ? ඒ කියන්නේ දැන් අපි හිතමු මම ඔයාට චිත්‍රපටියක් ගැන විස්තර කරනවා. චිත්‍රපටියක් ගැන විස්තර කරනවා. මට චිත්‍රපටිය ගැන ඔයාට විස්තර කරන්න පුළුවන් ඒකේ කතාව කියන්න පුළුවන්. එතකොට ඒ කතාව බිල්ඩ් අප් වෙන්න ස්ක්‍රිප්ට් ලෙවල් එකේ ඒක හැදුනේ කොහොමද කියලා කියන්න. ඊට කලින් ඒක සංකල්පයක් විදිහට පහළ වෙලා තියෙන්නේ කොහොමද කියලා කියන්න. ඊට කලින් ඒක තව චිත්‍රපටි කාලාන්තරයක් තිස්සේ ආපු චිත්‍රපටි මාලාවක නොනවතී යන තව එකක් විදිහට ඒක ගැන කතා කරන්න. ඒකේ ටෙක්නිකල් පැත්ත කතා කරන්න. කොහොම කතා කරන්න පුළුවන් මේ ෆිල්ම් ගැන? එහෙම කතා කරා කියලා ෆිල්ම් එක ඇත්තක් වෙන්නේ නැහනේ. ඒක ෆිල්ම් එක බොරුවක් වෙලා තියෙන විදිහයි අපි කතා කරන්නේ. එතකොට බුද්ධ විග්‍රහය ඔබ තරම් දුරට මම ඒක දන්නේ නැහැ කොහොමද ඒක විග්‍රහ කරලා තියෙන්නේ කියලා. එතකොට බුදුන් ඒක කරලා තියෙනවා නම් කරලා තියෙනවා ඇත්තේ. ඒක තියෙනවා කියලා පෙන්වන්න නෙමෙයි. ඒක ඇත්තක් කියලා පෙන්වන්න නෙමෙයි. ඒකේ ස්වභාවය පෙන්වන්න වෙන්නේ. අනිත් එක අයියා හොඳයි. ඒක හට. හරි ඒක මරු. එතනින් මම ගන්නවා. එතනින් මම ඊළඟ කැලලට අරන් යනවා. කියන්නේ දැන් අයියා ටිකක් අර මෙඩිටේෂන් ගැන වගේ එකකුත් කිව්ව නිසා හරි භාවනා වගේකුත් කිව්ව නිසා අනිත් පැත්තෙන් මම يعني බුද්ධ දර්ශනයම highlight කරනවා නෙමෙයි. හැබැයි ඒකේ තියෙන මාර්ගය එහෙම එළියට දාන්නත් බෑ. ඒ කියන්නේ ඒ තියෙන පාත් එක එළියට දාන්නත් බෑ. එතකොට
ඒ පාත් එකක් අයියා මෙහෙම කියලා තියෙනවා. හරි ඔයා මෙහෙම වෙන්න, සීලය වෙන්න, සමාධිය වෙන්න, ප්‍රඥාවට ඔයාව තල්ලු කරනවා කියලා. ඒ කියන්නේ ටික ටික ඔයාව දිය වෙනවා වගේ එකක් තමයි ඒක ඇතුලේ මට හිතෙන විදිහට තියෙන්නේ. හරිද? එතකොට ඒකේ මෙඩිටේෂන් ඔය කියන කෑලි ටික තියෙනවා, සමාධි ප්‍රඥා ටික තියෙනවා. එතකොට අය එහෙම මාර්ගයක් මං කියන්නේ. එහෙම මාර්ගයක් කියන්න පුළුවන් නේද? හිතේ ස්වභාවයත් මෙහෙමයි කියලා. ඒකෙන් මිදෙන එකක් සාමාන්‍ය නොතේරෙන මිනිස්සුන්ට මේක කියන්න පුළුවන් නේද? පුළුවන් ඒකෙන් වෙන්නේ මම මෙච්චර කල් හිටියේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒ දැන් ඔයා හිතන මාර්ගයක් කියලා මාර්ගය සීලය සමාධිය ප්‍රඥා කියන්නකෝ ඉතලා සීලය වඩලා ඒකෙන් සමාධිය වැඩිලා ඒකෙන් ප්‍රඥාව වැඩනවා කියලා හිතන්නකො මම නිවැරදි කරන්න මම වැරදි නම් මම දන්නේ පිළිවෙල ඒ පිළිවෙල මොකක් වුණා පොතේ 1 2 3 දාලා අනුපිළිවෙලට ලිව්වට ඒක ප්‍රඥාව පහළ වුණාම ශීලයේ සමාධිය හරි වැඩෙනවා. ඒක ලබා ගත්තාම වෙනවා. ශීලය වැඩුණාම සමාධියයි ප්‍රඥාවයි වැඩුණා වෙනවා. ඒ තුන එකිනෙක මත පිහිටලා තියෙන එක උඩ එක තියෙන එක ලයින් එකේ දීලා තියෙන තුනක් ඒක ලියන්න බෑ මානව මනසේ ස්වභාවය අනුව ඒක ලියන්න බෑ. ඒක කියන්න බෑ. අපිට කියන්න වෙන්නේ 1 2 3 අනුපිළිවෙලකට. අපේ තියෙන මේ සීමාවට අපිට කියන්න බෑනේ තුනම එකට. හරිද? එතකොට අපි දැන් හිතනවා ඒක අරගෙන අපි හිතනවා ඔන්න දැන් සීලය වඩන්න. ඊට පස්සේ එතකොට සමාධිය වඩ. එතකොට ප්‍රඥාව වැඩ. දැන් මං කියන්නේ ඒ කියන්නේ මේ වැඩේ අවබෝධය තියෙන්නේ ඔය මාර්ගයේ නෙමෙයි. මොකද ඔය මාර්ගයේ ඔය සියලු මාර්ගවල ගිය ඇත්තෝ ඉන්නවා. මුකුත් සාක්ෂාත් නොකර තාම කල්ප කාලාන්තරයක් මේ කියන්නේ. සියලු මාර්ගවල ගිය ඇත්තෝ ඉන්නවා. මං හිතන්නේ සිද්ධාර්ථත් ඒ මාර්ගේ ගිහිල්ලා බෝධි මූලයේදී සියලු මාර්ග අතහැරියා. සියලු මාර්ග අතහැරීමට ඉගෙන ගැනීම මාර්ගයේ ගිහින් කරපු එකක් වගේ තර්ක කරලා ඕක කරගන්න මොනවා හරි කරලා මාර්ගයක් තියන්න ඕන නම් තියාගන්න පුළුවන්. ඒකට ඔප්පු සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මාර්ගයක් නැහැ. මෙතන තියෙන එකට. අපිට මෙතන තියෙන එක අහුවෙන්නේ නැත්තේ මාර්ගයේ සිතක්. එතකොට මම මාර්ගයේ වඩනවා කියලා මං කරන්නේ හිතක් හදාහද මම හැදි ඒ හැදෙන හිත තෙරප ඉන්න අම්මාරු නීරස උත්සාහය අපරාධේ. ඔව් ඒකේ අයියා මරු කතාවක් ඔයා කිව්ව එකත් එක්ක මට ආව ඔළුවට මේ අර බුදුහාමුදුරුවෝ එක තැනක අහනවා මම මේ බුදුන්ගේ දේශනාවත් එක්කමයි මේ අයියත් එක්ක මේ කතා බහ යන්නේ. මේ අද හරිද? එක තැනක කියනවා මේ කොහොමද බුද්ධත්වයේ ලැබුවේ කියලා මේ අර අහනකොට එයා කියනවා මේ මම පීනුවෙත් නැහැ පීනන්නේ නැතුව හිටියෙත් නැහැ කියලා. ඒ කියන්නේ නිකන් උත්සාහ කරෙත් නැහැ උත්සාහ නොකර හිටියෙත් නැහැ කියලා එකක්. ඒ කියන්නේ ඒ උත්තරේ මාරයිනේ. ඒ කියන්නේ උත්සාහ කර සෑහෙන උත්සාහයක් දැරුවොත් එහෙම ආයෙසරයක් හැදෙනවා එක. උත්සාහ නොකර හිටියොත් වෙන කතන්දරයක්. එතකොට එහෙම උත්තරයක් දෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා කිව්ව එකත් එක්ක මට ඒක පොඩි සම්බන්ධයක් පෙනුන හින්දා තමයි මම ඒ කාරණේ මේ මතු කරන්න ඕන කියලා හිතුනේ. ඔය යුරෝප විද්‍යාවන්ට බුදුන්ව දාන්න බෑ. ඒ කන්ටේනර්ස් හරි කුඩයි පුපුරනවා. කොහොමද අපි හිතමු ගලපන්නේ? මනෝවිද්‍යාව වගේ යුරෝපීය ඒගොල්ලෝ මේ ළඟදී අල්ලගත්ත භාගයට අල්ලගත්ත මනුස්සයාගේ ජීවිතේ මෙච්චරයි කියලා එතනින් අල්ලගත්ත මේ සියල්ල ඇත්තක්ය ඒ ඇත්ත විසින් සංස්කෘතිය හදපු මානසික ආබාධ ටික අතිශයින් දැඩි ප්‍රෙෂර් එක විසින් හදපු මානසික ආබාධ ටික තේරුම් අරගෙන සංස්කෘතියයි මේකට හේතුව කියපු ෆ්‍රොයිඩ්ලා එතනින් උඩට ගිය කාල් යුන්ග්ලා කවුද කාල් යුන්ග්ලා
සිහින විග්‍රහ කර කර ඒ සිහින විග්‍රහයේදීත් අපිට පේනවා චූටි කොටුවක ඉන්නේ. කාල් කොටු යුන් මහා සොයා ගැනීමක් වගේ කියනවා අර එක හීනෙක එක්කෙනෙක් දැකපු හීනයක් ගැන කියන ඔහු දැකපු යම්කිසි සංකේතයක් ඔහු ඒක ලයිෆ් ටයිම් කොහෙවත් දැකලා නැහැ. ඒ නිසා දැකපුරුදු දේ හැරුණු කොට දේවල් අලුත් දේවලුත් හීනේ පේන්න පුළුවන් කියලා වගේ අදහසක්. හරිද? එතකොට කාල් යුන්ට තේරෙන්නේ මේක සමස්ත මහා විඥානයක් කල්ප කාලාන්තරයක් තිස්සේ repetitively එන එක මග අපි ඉන්නේ කියලා. එතකොට මේ බිඳුවෙන් පටන් අරන් 80 ඉවර වෙන කාලේ නොදැක්ක දේවල් අපි මේ කාලාන්තරයක් තිස්සේ මම නෙමෙයි. නමුත් මේ ගොඩේ අපි ඉඳලා තියෙනවා. ඒ මහා විඥාන ස්කන්ධය ඇතුලේ අපි ඉඳලා තියෙනවා. මේ ඉන්ඩිවිජුවල්ස් නෑ. ඉන්ඩිවිජුවලි මේක තේරුම් ගන්නත් බෑ. ඒකයි අර කියන්නේ මම අහන ලස්සන කතාවක්. ඒ කියන්නේ අර සුසර කෙරුවේ ඕව ටියුනුත් නෑ. අන්ඩර් ටියුන් අන්ඩර් ටියුනුත් නෑ. වීණාව. කාර කතාවම තමයි. වීණාව. අරගමනේ තියෙන තැන තියන්නයි. ඒ පටිසෝතගාමී වීම අර පාත්‍රයේ උඩට ගියේ ඒකයි. පාත්‍රයේ උඩට ගිය සංකේත තේරුම ඒකයිනේ. ඒ කියන්නේ මේ මුළු සමස්ත මානව විඥාණයම එක පැත්තකට ගලනකොට පැවැත්මට එක්කෙනෙක්ට මේක තේරිලා උඩ පැත්තට ගලනවා. එතකොට අපිට අර මෙහෙට ගලන එකෙන් මෙහෙට ගලන එක තේරුම් ගන්න බෑ. මට අය ඕක මට සමාවෙන්න ඕනේ. මට ඕක තේරුනේ ඔය කට ගලන කතන්දරේ දැන්. මෙහෙම ෆ්ලෝ වෙන එකකයි එක්තැන නැතර වුණොත් එහෙම. හරිද? මේ මොහොතේ නතර වුණොත් අපිට දෘශ්‍ය මායාවක් විදිහට පේන්නේ උඩට යනවා වගේ. හරි. දෘශ්‍ය මායාවක් විදිහට පේන්නේ උඩට යනවා වගේ. කියන්නේ මෙතනට කන්සන්ට්‍රේට් වුණාම වෙන්නේ මේ විදිහේ කතාවක්. ඇත්තටම උඩට යනව නෙමෙයි. උඩට යනවා වගේ ඇත්තටම අපිට පේනවා. හැබැයි ඒක මාර එකක්. ඒ ඔක්කොම සිතිවිලිනේ. දැන් මෙතන වෙන්නේ නැහනේ. ඒක හෙන තඩි බොරු සිතිවිලි. අපේ ඒ කියන්නේ අපි බලන්න අපි හිතන දේම හිතන වෙලා. එතකොට සසර කියන්නේ අපි හිතන දේ. ඔව් විඥානේ හරි මොකක් හරි ඔක්කොම කියන්නේ එකකටනේ මනස කියන්නේ රූපය කියනවා මනස කියලා. ඒක ඊගෝ සුපර් ඊගෝ කියලා මෙහෙම තුනක් තියෙනවා. දැන් අපේ ඔළුවේ හැදෙන රූපේ බලන්නකෝ ඔක කියනකොට. එහෙනම් ඒකේ ලේයර්ස් තුනක් තියෙනවා. ඒක උඩ ඉඳන් යටට තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඉඩ්ඩි ඊගෝ සුපර් ඊගෝ. මේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මේ තියෙන්නේ මෙහෙම එකක්. මෙන්න මේකේ මෙන්න මෙහෙම යට තමයි මෙහෙම තියෙන්නේ මෙන්න දැන් අපිට විභේදිතව තුනක් අපේ ඔළුව ඇතුලේ තට්ටු තුනක් තියෙනවා වගේ අපිට හිතෙන්න පුළුවන්. ඒකට ඒ සිතත් සිතිවිල්ල. ඉඩ්ඩීගෝ සුපීගෝ කියලා ඒවා තියෙනවා කියන එකත් සිතිවිල්ල. ඒ වගේ මනස තියෙනවා කියන එක සිතිවිල්ල. මේකේ මේ සිත තියෙනකන් ඊළඟ සිත හටගන්න නිසා අපිට මේ ට්‍රිප් එක යන්න වෙනවා. සදාතනික වෙන්න බැරි වෙනවා. මේකෙන් එළියට පයින්න. ඒ කියන්නේ අයියා දැන් එළියට පනින්න අයියා දෙන යෝජනාව මොකක්ද? අයින්ද කියලා දැනක් නැහැ. ඔය එක තමයි. එළියට පනින්න දෙන යෝජනාව හරි මොකක්ද ඒකට කියන්න තියෙන්නේ? ඒ කියන්නේ ඒකට යෝජනාවක් ඒ කියන්නේ ඒක මෙහෙම එකක්. ඒ කියන්නේ කොතනින් හරි ස්ටාර්ට් වෙන්න එපා නේද? අපි කොතනින් හරි ස්ටාර්ට් කරගන්න එපා. අපි දන්නවා නම් ඒ කියන්නේ දැන් නිකන් ඔය හිතන්නකෝ අපි කූඩුවක ඉන්න සිංහෙකුට උගේ කූඩුවේ ඔක්කොම කූඩු අයින් කරනවා. හැබැයි ඌ පුරුද්දට කූඩුවේ ඉන්නවා. ඌට කොච්චර කිව්වත් කූඩුව නෑ කියලා ඌ පිළිගන්නේ නෑ. එතකොට ඒකට ඒ කියන්නේ ඒකට සයිකොලොජිකල් ට්‍රීට්මන්ට්ස්
එහාට කූටි බව ඇඟවීමේ සයිකොලොජිකල් ට්‍රීට්මන්ට්ස් අභිධර්මීය ට්‍රීට්මන්ට්ස් මොකටද මේක නෑ කියන හැරෙන්න ඒ කියන්නේ අපි මනසෙන් හදා ඒ කියන්නේ අපි හිතින් හදාගත්ත හිතට කොටු වෙලා මම වෙලා කොටුවක කියලා අපි හිතාගෙන මේ මට සිතෙන සිතිවිලි කියලා හිතාගෙන මනපතරව නටනවා ඒක ඔය හිතත් නටන එක නවත්තන්නයි ඕන ඉස්සෙල්ලා හිත යට ගහන්න පැය ගණන් භාවනා කරන ඇස් පියාගෙන පැය ගණන් ඉඳලා යට ගහගෙන රබර් බෝල මෙහෙම බබලනවා වගේ මෙහෙම තියනවා ඉන්නකම් උඩ ජලයේ උඩ ජලය හොඳට තියෙනවා අරපු ගම බොක් වෙනවා අර තිබුණටත් වඩා කඩාගෙන තිබුණත් වඩා කඩාගෙන මේ යට ගහන එකට හංගන එකටවත් නෑ කියලා මට රවට්ට ගන්න එකටවත් එහෙම එකක් නෑ කියලා දැනගන්න එකකින්වත් එහෙම එකක් නෑ කියලා මං හිතන එකකින්වත් ගැලවීම උදා වෙන්නේ නෑ නිදහස් වෙන්නේ හුස්ම ගන්න නෑනේ හිතලා ගැනෙනවනේ ඒතර හුස්ම ගන්න එක හිතලා කරන්න ගියාම තියෙන අමාරුව ඒ වගේ තමයි ඔය ඔහේ ගලන හිත හිතලා නවත්ත ගන්න ගියොත් හිතලා හිතන්න ගියොත් අපිට වෙන අමාරු. ඔය එක පැහැදිලි. ඒ කියන්නේ ඒක ඊට පස්සේ නතර කරන්න ගියාම ඊට පස්සේ ඒකේ බලය නිකන් වැඩි වෙලා නිකන් ආය නිකන් අපි කම්ප්ලෙක්ස් වෙන එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ ඊට පස්සේ. ඒ නතර කරන්න හැදෙනවනේ. නතර කරන්න ආයෙ හිතක් හැදෙනවා. ඒක හිත මමනේ. හ්ම්. මට හිතෙන එකනේ. නැත් මට ඒ කියන්නේ ඔය ඒ කියන්නේ මං කියන්නේ ඒ ප්‍රදේශයත් එක්ක නටන්න නැතුව ඉන්න නටල වැඩක් නැහැ. සැප આવොත් යනවා. කාංකාවොත් යනවා. රාගය આવොත් යනවා. ක්‍රෝධය આવොත් යනවා. ඊර්ෂ්‍යාව આવොත් යනවා. වෛරය આવොත් යනවා. අර එහෙම කරන්න ඕන කියලා දැඩි තීරණයක් ඇවිල්ලා ඒකාවත් ඒකත් යනවා. ඔය එකක්වත් හිතින්නේ නැහැ. හිතින් නැති නිසා කිලුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ඇත්තම කිව්වොත් අයියා හැපනින් නේ සිද්ධ වෙනවා වගේ පේනවා එච්චරයි ඇත්ත කිව්වොත් එimhe කියන ඒවා වෙනවා එකක්වත් හිටින්නේ නැහැ. ඕකත් එක නටලා වැඩක් නැහැ නේ. ඒක මල පහ ජීර්ණ පද්ධතියේ කාරණා ගැන අපි කොරි වෙනවද? ජීර්ණ පද්ධතිය මේ කාරණා ගැන බොරු වෙලා අපිට ජීර්ණ පද්ධතිය ඇතුළට රිංගලා මොකක් හරි කරන්න පුළුවන්. ඒ හිතන්න ගියොත් එහෙම කරන එකයි ජීවිතේ උදාර පරමාර්ථය කියලා හිතන්න ගියොත් එහෙනම් අපි ජීර්ණ පද්ධතියත් එක්ක නටනවා. ඒ වගේ හිතත් එක්කත් නටන ඔය කියන එක මොකක් හරි මලිලව් තියනවනේ. දැන් බලන්නකෝ ඒකට හදලා තියෙන විෂයන් ගොඩ ඒකට හැදිලා තියෙන අභිධර්මීය කාරණා ගොඩ ඒකත් එක්ක ඒ කියන්නේ ඒක නොලෙජ් එකක් කරලා උගන්වනවනේ නොලෙජ් එක ඊවල වේදනය කර කර කෑලි වලට අනුසාංගික අංග වලට කඩ ඒක අපි හිතමු බුද්ධ විග්‍රහයක් තියෙනවා කියලා සිත ගැන ඒක කිසි කෙනෙක් ඕක බුදුන් ඕක කියද්දි මෙහෙම ඉඳන් ලිව්වවත් රෙකෝඩ් කරලා පස්සේ ලිව්වවත් නෙමෙයි බුදුන් සිත ගැන කිව්වාය කියලා ග්‍රන්ථාරූඪ කිරීමේ පිළිවෙලකට ඒ කියපු කාරණාව ඔහු ග්‍රහණය කරගත් මට්ටමින් පිළිවෙලකට ලියවා. ඒ අභිධර්මයත් එහෙම සිතක් තමයි.
අභිධර්මයත් සිතක් තමයි. එතකොට ඒකේ තියෙන්නේ පුස්තකයක ෆෝමැට් එක. එතකොට අපිට ඒක දැන් බුදුන් හිත ගැන ඔහොම ඉඳගෙන ස්ලයිඩ් දදා අපි මොන හරි පිළිවෙලකට පොයින්ට් ෆෝම් එකෙන් ලියලා මේ කාරණාව මෙහෙමයි කියලා මේ කාරණාව මෙහෙමයි කියලා මෙහෙම විග්‍රහ කර එක යට එක ඔහොම පිළිවෙලට එකක් කියන්න ඇද්ද? නැත්තම් උන්වහන්සේ වෙන ලේසි කෙනෙක් වෙන්න ඇද්ද? හෙළුවෙන් හරි දුවන්න ළඟට. හෙළුවෙන් හරි දුවන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න ආවක් නැතකට යන්න. සෝභාකට ඕක කිව්වද? ඒ කියන්නේ ජේතවනාරාමේ උදේ ක්ලාස් එකේ ඔය පටිච්චසමුප්පාදය මොකක් හරි ඔය මෙහෙම විභේදන මෙන්න මේ නම ලියා ගන්න මෙන්න මේක මෙන්න මෙහෙම කියලා උදේ සෙෂන් එකක් කළාද? එතකොට ඒ යුරෝපීය ක්‍රමේ ඒකට දාන්න බෑ. ඒකට අහුවෙන්නේ නැති වෙන රෙල්ම් එකක තියෙන එකක්. ඒකේ තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තා නිවනක් සිතක් නැති වෙනවා. කියලා මට හිතෙන එක මන් දන්නේ. ඒ කියන්නේ ඒක අභිධර්මීය කාරණා එක්ක කොහොමද ගැලපෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒක එහෙම ඩීප් කියවලා නැහැ. කියවලා නැත්තේ ඇත්තටම නෑ ඒක අයියා දැන් මෙහෙමයි අයියා අර මුලින් කිව්ව කාරණාවත් එක්ක බද්දයිනේ. ඒ කියන්නේ මම අයියකින් මුලින් ප්‍රශ්නයක් ඇහුවේ ඇයි එහෙම කියන්නේ නැත්තේ කියලා. එතකොට ඒකට උත්තරේ තියෙනවා දැන් මේක ඇතුළේ. ඒ කියන්නේ ඒකට උත්තරේ හම්බුණානේ. දැන් ඒ උත්තරෙත් එක්ක තමයි ඔය යන්නේ. එතකොට ඒක ආයේ අවශ්‍ය නැහැ රීඑක්ස්ප්ලেইন කරන්න. ඒක හරියට හරි. කියන්නේ වැඩි හරි. දැන් හැබැයි දැන් එක තැනක ඔය දැන් ඔය මේ අපි උත්සාහ කරන්න ඕන කියන එක ගැන ඒ කියන්නේ කිසි දාන වීරිය කියලා එකක් තියෙනවනේ. කියන එකක් අපි මොකකටද උත්සාහ කරන්නේ? ඒ කියන්නේ මම කියන්නේ එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. උත්සාහ කරන්න ඕන කියලා එකක් තියෙනවා. හරි නෑ හරියට. ඒකයි මම කිව්වේ. තියෙනවා. නෑ මම මේ ආයෙ හිතුවේ එහෙම එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි තියනවා නම් බලමුකෝ. හරි දැන් උත්තාන වීරිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ උත්තාන වීරිය තිබුණා බෝධි මූලයට යනකම්. ඔය මේ සසරේ පුරාම විවරණ ලබලා එහෙම එනකම් උත්තාන වීරිය තිබුණා. දිගටම හැමදාම බෝධි මූලයට යනකලු අර තපස්සුත් එක්ක ගිහිල්ලා ඒ තපස් උත පුරලා ඒක හරි නොගියාමවත් අතහැරියේ නෑ උත්තාන වීරිය. බෝධි මූලයටත් ගියා. උත්තාන වීරිය තිබුණා. හැබැයි උත්තාන වීරිය අතහැරපු තැන සාක්ෂාත් වීම උදා වුණා කියලා මට හිතෙනවා. ඒක අපි ඕවා හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඔය සමහර පොත් ඒ කාලේ මිනිස්සු කියව හැමෝටම කියවන්න එපා කියලා. ඔය වෛදික දර්ශනයේම කියවපුවාම ඇස් පිච්චෙනවා අත පිච්චෙනවා. ඔය කියවන්න හොඳ නෑ. තහනම් කිය පස්සේ කාලේ ඒවා පොලිටිකලි භාවිතා කරා තමයි. නමුත් ඔරිජිනලි ඒක කියවන්න එපා කියන්නේ හේතුවකට. ඒ කියන්නේ වැරදි තැනින් අල්ලගත්තොත් එහෙම ඉවරයි නේ. වැරදි තැනින් අල්ලගන්න. වැරදි තැනින් අල්ලගත්ත ගමන් වැරදි අර්ථ නිරූපණයක් වෙලා තියෙන්නේ. මේ ක්‍රිස්තියානියට බෞද්ධ දර්ශනයට හින්දු ආගමට වැරදි මිනිස්සු වැරදි තැන්වල කියෝලා සියල්ල සුලභ කරලා ලාභ කරලා හැමෝටම තේරෙන මට්ටමේ හැමෝම හිතන එක හරි වෙලා අර මූල අර්ථේ ගැඹුරු මූල අර්ථේ උන්වහන්සේ මහා ජනකායකට මහා සෙමින එකක් දාලා කිව්වේ නෑ සාක්ෂාත් කරගත්ත දේ පස් වගේ මහණුන්ට කිව්වේ. ජේසුස් කිව්වේ එයාගේ ඉනර් සර්කල් එකේ කීප දෙනෙක් එක්ක විතරයි.
මේක එහෙම ජෙනරලයිස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම ජෙනරලයිස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඒ කියන්නේ ඒක මේ අවිරහස්සනීය දෙයක් කියන එකක් නෙවෙයි. ඒ ලෝක දෘෂ්ටියෙන්, ලෝක ඥාණයෙන්, ලෝක මනසින්, ලෝක සිතෙන්, ලෝක දැනුමෙන් මේක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න හැම උත්සාහයක්ම අපිව වැරදි පාරක යවනවා. ඒ කියන්නේ දැන් අපිට නිරුත්සාහිකව සිද්ධ වෙන දේවල් තියෙන්නේ අර හුස්ම ගන්නවා වගේ. ඔයා මම ඉන්න අපි මේ ඉන්න කෑල්ල ඇතුලේ. අර ඒ කියනවා වගේ අය ඒකත් එක්ක නටලා හෝ ඒකත් එක්ක ෆයිට් කරලා හෝ ඒක යට ගහලා හෝ ඒව විශ්ලේෂණය කරලා තේර මොකුත් නෑ ඔයා කියන විදියට. ඒ කියන්නේ ඒක මොකටද වගේ එකක් නේ. මොකටද? ඒ කියන්නේ මේ විශ්ලේෂණය කරන මමත් බොරුවක්, මගේ එළියත් බොරුවක්, එළිය බොරුවක් නිසා ඇතුළත් බොරුවක්, ඇතුළ බොරුව නිසා සිත කියලා එකක් තියෙනවා. ඒකත් බොරුවක්. මේ මුළු සමස්ත පැවැත්මම බොරුවක් නම් හ්ම්. ඕක විග්‍රහ කර කර නටන්නේ ඇයි? ඒක අපි හිතනවා මානව ඥාණයට, මානව කැපැසිටි එකට, මානව සංඥානන හැකියාවට මේක අල්ලගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ සීමිත ලිමිටඩ් 5 සෙන්සස් දරන මේ ශුද්‍ර මිනිසා කියන එක්කෙනාට ඔහු මිනිසා මම තමා එක්කෙනෙක් බවට පත් වෙලා තවත් ශුද්‍ර වුණොත් මගේ සිත හැදිලා මගේ සසර හැදිලා මේ ශුද්‍ර මම මේකේ රෙපටිටිව්ලි ඔහේ යනවා. ඒ කියන්නේ තාම මැරෙලා නැහැ. තාම යනවා. තාම යනවා. තාම යනවා. එතකොට මං කියන්නේ ඒ කියන්නේ මං කියන්නේ එතනින් නික්මී අනික් රෙල්ම් එකට පැනීම අනික් රෙල්ම් එකට පැන්නාම සමස්තය වෙනවා. අනන්තය වෙනවා. මම නැති තැන මම නැති තැන කියන්නේ මට හිතන්න පුළුවන් තැනකට නෙමෙයි. මේ කියන මම නැති තැන. මේ අපි හිතන මම නැතිකම තැන. ඒ මම කියන වාක්‍ය වචනේ අපි දාන තැන වැරදි. ඒ කියන්නේ අයියා ඒක දැන් දාගත්ත හැකි. ඔව් ඒ කියන්නේ හිතන දැන් මම කිව්ව ගමන් අයියා හිතන කෙනෙක් සහ සිතවිල්ලක් කියන එකත් එක්කමනේ අපි අනිත් දේවල් බලන්න පටන් ගන්නෙ. එතකොට මේ කියන ඔක්කොම ඇත්තම කියන්නේ මිස් වෙනවා. කියන්නේ මිස් වෙනවා කියන්නේ මිස් වෙන්න පුද්ගලයෙකුත් නෑ තමයි. මම අහන්නේ ඒ කියන්නේ අ අ වේදනා නොවිඳින්න මේ මාතෘකාව අපිට උදව් වෙලා තියෙනවා. වේදනා නැත්තම් අපේ වේදනාව මේව වැඩි කරලා තියෙනවා. ඒක ඉරෙලෙවන්ට් ප්‍රශ්න ජාලයක නේද අපි මේ නියැලිලා ඉන්නේ කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ අපිට මානවයාගේ හැටි හැමෝම අපි එහෙමයි කිය අපි කී ඉන්නවා. ඒක කියන්න පුළුවන් අපිට සාධාරණ අයිතියක් තියෙනවා. අපේ වර්ෂන් එකෙන් බලපුවාම. හැබැයි ඒක ජස්ටිෆිකේෂන් එකක් නෙමෙයි. ඒක මේ සීමාවෙන් මිදෙන්න බැරිකම අපේ ගොංකම මිසක් ඇත්තක් නෙමෙයි. ඒ කියන්නේ මේ 5 සෙන්සස් ලෝකේ කියලා හිතන් ඉන්න අපි. මේ අපිට සංජානන වෙන ලෝකේ තමයි ලෝකේ කියලා හිතන් ඉන්න අපි නෙමෙයි. මේ පේන හැටි. පේන හැටි අපි ඇත්තක් කියලා නෑ. පේන හැටි නෙමෙයි තියෙන හැටි. පේන හැටි තියෙන හැටි නෙමෙයි. නෑ. ඔව්. අපි හිතන පේන හැටි තියෙන හැටි කියලා. ඒක නියමයි. මේ පේන හැටිද මේ තියෙන හැටිද? මේ පේන හැටි තියෙන හැටි නෙමෙයි මේ. නේ.
ඒ කියන්නේ පේන හැටියේදී අපි දෙන්න ඩිවයිස් එකකින් මෙහෙම සාකච්ඡා කරලා පේන හැටි. හ්ම්. ඇත්තට තියෙන හැටි. හ්ම්. අපි මේ මොකද්ද වෙන ভাইබ්‍රේෂන් එක අසුසර කරගෙන ඉන්නවා. හ්ම්. එතකොට කෝකද තියෙන්නේ කෝකද නැත්තේ? අපි පේන හැටියෙන් ඒ කියන්නේ අපේ හිත හැදෙන්නේ මේ පේන හැටියටනේ. හ්ම්. ඒකත් පේන හැටි ඇත්තක් කියලා හිතාගෙන අපි හිත හදාගන්න. අනිවාර්ය. ඒ නොපෙනෙන හැටි. ඒ කියන්නේ නොපෙනෙන්න පේන දෙයින් නිර්ණය කරන්න බෑ. හිතකට ඒක අහුවෙන්නේ නෑ. නෑ. හිත ශුන්‍ය කරලා වැඩක් නෑ. හිත ශුන්‍ය වෙනවා. අර බුදුන් කිව්වා කියලා කිව්වේ. හිත ඔය දැන් මට ටක් ගාලා මම මතක් වුණා ඒක. හිතින් මිදුණා කියලා කියන්නේ. හිතෙන් මිදුණා. හිතින් මිදුණා. බලන්නකො ලස්සන. ලස්සනයි ඒක. මාර ගැළපිල්ල. හිතින් මිදුණා. ඔව්. එතකොට හිතින් මිදුණා. හිතින් හ්ම්. මිදුණු කෙනා හිත ගැන විග්‍රහයක් දෙයිද අභිධර්මීය? හ්ම්. හිත හදන හ්ම්. හිතින් මිදුණ කෙනා හ්ම්. ඔය කිව්වා වගේ හ්ම්. කිව්වනම් හ්ම්. මම ඒක කියන්න ඇත්තේ අප්පට සිරි මම මිදුණා කියලානේ. හ්ම්. මිදුණා මං අර යනවා පියඹා යනවා මම ආකාශයේ වගේ. ආකාශයේ. හ්ම්. ඒ කියන්නේ ඒ මිදීම හ්ම්. ඒ සිතත් එක්ක නටන එකකින් ගැලවෙන්නේ නැහැ. ඒක නටන්න ගියාම හරි අමාරුයි. අමාරුයි. ඔව්. ඒක නවත්තන්න බෑ. හ්ම්. ඒ එන ඒවා ආවදේ. ඒ කියන්නේ හිතෙන් අනේ ඒක කන්ටිනියු කරන්න. එනේවා ආපු දෙන් කන්ටිනියු කරන්න. මම අහපු ප්‍රශ්නෙට අතර සෝරි ඩිස්ටර්බ් කරාට ඒක ඔව් කියන්න. එනේවා හොම ආපු දේ. හ්ම්. ඒ මඩ ගලලා ලොකු මඩ කුණු ගලලා තටි කළු කුණු ගලලා කොහොම යනවා ෆ්ලෂ් වෙවි යනවා ගිහිල්ලා ඊට පස්සේ පොරදිය යනවා පොරදියට පස්සේ යන්තම් පොරදිය ගිහිල්ලා ආය ගිහිල්ලා රොම්මඩ චුට්ටක්වත් ඉතුරු නොවන පැහැදිලි ජලයක් යයි දවස්. අල්ල නවත්ත ගන්න එපා කුණු කන්දල් කියලා මම කියන්නේ. කුණු කන්දල් අල්ල නවත්ත ගත්තාම ජලයේ පැහැදිලි වෙන ජලම ඒ ගලණයෙන් පැහැදිලි වෙන එක නතර වෙනවනේ. ඒ කියන්නේ මෙහෙම ගලපුවා කොහොම ගියාවේ. ගිහිල්ලා දැන් මේ අපි අල්ලගත්ත ඒවා ටිකක් නෙමෙයි තියෙන්නේ. ඒ තියෙන මහා ගොඩක් වගේ අපිට පටලැවිල්ලක් වගේ පේන සිතේ තියෙන්නේ සිතවිලි තුනක් හෝ හතරක් තමයි. මම ඉන්නවා කියන මායාව. මගේ සැප කියන බලාපොරොත්තු. මගේ ලෝකේ, මගේ පවුල, මගේ ගෑණි දරුවා අරක මේක අරවා මේක මගේ කියන කෑල්ල. මුළු සිතම ඕකනේ. අපිට පේනවා මේකේ ඉන්න විජාබහුව පටලැවිල්ලක් අවුල් දාලා නෑ. චුට්ටයි. ඒක නටන්න ගියොත් ඒ කියන්නේ මට මගේ පෙම්වතිය මතක් වෙන සිත යට ගහන්න ඕනේ. මොකටද? එහෙම යට ගහලා වෘතත් පුරලා පොරොන්දුත් දීලා සීලුත් රැකලා ගෑනු දෙතුන්දෙනෙක් එක කාමරයක කුටි කනවා. පවුනේ. පව්. ඒ කියන්නේ මේ සිතට එරෙහිව සංස්කෘතික හිතක් හදලා තියෙනවා යකෙක් වගේ. එපාම කියන්න. කන්ට්‍රෝල්ම කරන්න. ඒ කන්ට්‍රෝල් කරන කන්ට්‍රෝල් එක කඩපු. ඒකයි මේක විකාරයක් වෙලා තියෙන්නේ. සදාචාරය කියලා අපිට යෝජනා කරන උන් සදාචාරය රකින්න නෑ උන්ට රකින්න බෑ. ඒ මහා සංස්කෘතික හිත. එතකොට එහෙම දාපු ප්‍රෙෂර් එකයි. ඒ ප්‍රෙෂර් එකේ තියෙන වේදනාව පිරිමහා ගන්න
මේ හිත ගලන එකෙන් මේකෙන් ගොඩ එන්න ඕන කියලා මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා මේ හට ගැනීම ඒව ටික අල්ලගෙන යට ගහ එක්ක මතුර එක්ක යාතිකා කිය එක්ක යාඥා කර එක්ක භාවනා කර එක්ක මොනවා හරි කෘතයක් පුර මොනවා හරි කටපාඩම් කරගෙන දේශනා කර මොනවා හරි කර දන් දීදී පින් කර මොනවා හරි කර ගැලවෙන්න හදනවා නම් හිතෙන් තේරුමක් නැහැ. බෑ. මාර ඉස්සලික වලාකුළු අහස කැත කරන්නේ නැහැ. ඒ වලාකුළු තියෙන්නේ නැහැ. අහස කිලුටු කරන්නේ නැහැ වලාකුළු. ඒවා තියෙන්නේ අහසට වඩා හුඟක් ළඟින් ඈත් අපිට ළඟින්. ඒ දෙක අතර ලොකු දුරක් තියෙනවා අපිට පේනවා මේ අර නිල් පාට උඩයි මේ කළු වලා යන්නේ කියලා. ඒක තියෙන්නේ මෙන්න ඈත වෙන තැනක. ඔය සිතුවිලි ඔය ගලපුවාවේ. ඒ විචිත්‍රත්වය ලස්සනයි. ඒ විචිත්‍රත්වය ලස්සනයි. ලස්සනයි ඔක ගියාවේ. ඒක අල්ලගෙන මාව හදාගන්න නැතුව ඔය ගියාවේ. එතකොට මම හැදෙන එක කුණු කන්දල් ගිහින් මම හැදෙන එක නතර වෙයි. නතර ගන්න උත්සාහ කළා ඔක් කරන්න බෑ. නතර ගන්න උත්සාහ කරපු ගමන් අපි අර ගලන එකට තාප්පයක් බඳිනවා. එතකොට කුණු ඔක්කොම ඇවිල්ලා එතන හිර වෙනවා. අවුල් ජාලාවක් වෙනවා. ඒ ආධ්‍යාත්මික මාවතට ඇවිල්ලා ඔය වැඩේ කරන්න ගිය බහුතරයක් 99.9 ඛේද වාචකයෙන් නතර වෙලා ඛේද වාචකයෙන් නතර වෙලා. අපි යමක් කරන්න කියලා කරන්න කලින් බලන්න එපා ඒක ඉස්සෙල්ලා කරපු ලොක්කොන්ට හරි ගිහින් තියනවාද කියලා. ඒ අපි ආප්ප කඩයක් දාන්න ගියත් බලනවනේ. මෙතන ඉස්සෙල්ලා ආප්ප කඩේ වැඩ කළාද කියලා. මෙහෙම ඒක ඔය පාරේ යද්දි තේරෙනවා මේ පාර නෙමෙයි වැඩේ කියලා පාර අතහැරලා පාර දැන් බුදුන් බෝධි මූලයට ගියානේ. ඔය හැම ට්‍රිප් එකක්ම ගිහිල්ලා ඒ ට්‍රිප් ඔක්කොම අතහැරලා දැම්මනේ. සිතෙන් මිදුණානේ ඊට පස්සේ. අපි දැන් ආය මුල ඉඳන් ඇයි අර වනගත වෙන්නේ? ඇයි බෝධි මූලේ ඇයි නටන්නේ? මං අහන්නේ ජේතවනාරාමේ යෝගා ක්ලාස්, භාවනා ක්ලාස්, මෛත්‍රී වැඩිම අරෝමේ ක්ලාසස් එහෙම තියලා උගන්න බුදු මෙහෙම කරාද නැත්තම් අර මහා සම්බුද්ධත්වයේ තුල තියෙන ප්‍රේමණීය නිදහසේ සතුටින් හිටියද? ඔව් ඒ කියන්නේ අර ඔයා කිව්ව දැන් කතාව ඔය කිව්ව කතාව හරි කියන්නේ එන මේ ටිකත් මේ ධර්මෙත් ඔය ඉතිරුනම් පස්සේ මේවා අතහැරලා දාන්න ඒවා තියාගෙන වැඩක් නැහැ මේවා උන්නේ තියෙන ටික ගන්න මේ කියලා තියෙන ටික එතනින් එහා මේක අයින් කරලා දාන්න කියලා එහෙම එකක් කියනවා වැඩක් නැහැ ඉතින් එහෙම මේක කියනවා. ඔව් කියනවනේ අර මේක පහුරක්නේ කියන්නේ මේ පහුරක් මේ ඉතරුනම් පස්සේ පහුර කරේ තියයි යන්නේ ඕකත් අතහැරෙනවා දැන් කියලා දැන් අපි පවුරට නිවන කියනවා. අපි හිතනවා පවුර නිවන කියලා. ඒ කියන්නේ බුදු මනසකට අහු වෙච්ච එකක්. බුදු මනසක් දැක්ක නිදහසක්. එසේ නොවූ තැනකින් ලිව්වහම ඒ අත්දැකීම ලියන්න වෙන විදිය තමයි ඔය. ඊපස්සේ අපි මේ විග්‍රහ කරන්න ගියාමත් වෙන කතන්දර ලොක තමයි. අවුලක් මේ ඒ කියන්නේ සතුටින් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපිට නිදහස නිවන සැනසුම අනන්ත වීම දෙන පාර මధుර මනෝහර එකක් වෙන්න කටුක නීරස එකක් වෙලා වැඩක් නෑ. වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ. කටුක නීරස එකක් අපි අර මධ්‍යතන යුගයේ ඉඳන් බලන්නකෝ ඇඟට ගහ ගන්නවා.
හ්ම්. ආප සිතවිල්ලක් ආපු ගමන් කසපහරෙන් තලාගෙන මේවා ඉසාගෙන කොහොම නටනවා. හ්ම්. නැත්තම් දන හිසින් කන්ද නගිනවා. දන හ්ම්. ගහගෙන. මට ගෙවෙන්න හොඳයි. හ්ම්. ඒක දැනුවත්ව කරනවා නම්. හ්ම්. ඒක මගේ ඊගෝ එක නැති කරගන්න පුළුවන් ඕක ගියාම කියලා තර්කයක් හදන්න පුළුවන්. වැඩක් නැහැ. ඒ දන හිසින් අර මහා සුද්ධ කන්ද නැගලා වැඩක් තියනවාද කියන්නේ? හ්ම්. ඒ කියන්නේ ඔය කටෝර ගමන, ඔය වේදනාකාරී ගමන ගිහිල්ලා වැඩක් නැහැ. වැඩක් තියෙනවා නම් ඒ ගමන යන අය අද සත්තෝසෙන් ඉන්න ඕනනේ. හ්ම්. දැන් අද හෙන ෆේක් නේ. හ්ම්. හෙන ෆේක් සියලු සංස්ථා හෙන ෆේක්. සියලු ග්‍රන්ථ හෙන ෆේක් වියලි ඩ්‍රයි ඇත්තක් නෑ ඒවයි. හ්ම්. අපි මේ අපේ හිච්චි ලෝකේ අපේ මනසෙන් ගැලවෙන්න හරි මොකක් හරි එහෙම හිච්චි උත්සාහයක ඉන්නවා. කියලා මට හිතෙන්නේ. ඒක මගේ අශෝක්ට ඒක ඊට වඩා විග්‍රහයක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ නෑ. ඒ එහෙම කියන්නේ නෑ අයියා. ඒ කියන්නේ ඔයා මම නෑ එහෙම නෑ. එහෙම නෑ. ඒ කියන්නේ එහෙම එකක් නෑ. එහෙම එකක් තියෙනවා නම් මං කියනවා. එහෙම නෑ. ඔයා කියන කතන්දර ටික හරි සරලයි පැහැදිලියි. මේ ඒ කියන්නේ අපිව නිදහස් කරන්නනේ ඕනේ අශෝක්. ඔව් පැහැදිලි. නේ ඔව්. ඔයයි මායි කතා කරපුහම අපි දෙන්න තව පඹ ගාලක නම් පැටලෙන්නේ සාංකල්පික පඹ ගාලක නම්. ඉතින් වැඩක් නෑ. ඉතින් ඊට පස්සේ ආයෙ නැවත වතාවක් මේ ආයෙ වැඩක් ලෝකෙම තමයි ඊට පස්සේ. ඕකෙම තමයි. ඒක හ්ම්. හිත ගැන අපිට කතා කරලවත් වැඩක් නෑ. තේරුමක් නෑ කතා ඒක. කරන්නවත් බෑ. හ්ම්. නෑ මම මේ කතා කරේත් ඒ කියන්නේ අපි දෙන්න මේ කියන්නේ මේකෙන් එළියෙත් කතා කරලා නෑ නෑ තියෙනවා ඒ කියන්නේ ඔයා නේ. ඒ කතා කරන එක හොඳයි. ඒ කියන්නේ ඔයා හ්ම්. කතා කරන්නේ ඒක මොන පරමාර්ථයෙන්ද කියලා මට පේනවා. ඒ කියන්නේ මම ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ. හ්ම්. ඒ අපි ඒක මමත් තේරුම් ගන්න. අපි තේරුම් ගන්න එපා. ඒ කියන්නේ මේ නැති එකක් එක්ක නටලා වැඩක් නෑ කියලා. හ්ම්. නටන්න ඒක ලොකු වෙවි හැදෙන එකක් එක්ක නටලා ඔව් වැඩක් නෑ වැඩක් කියලා. නෑ. ඒකයි මම කියන්නේ අපේ බලන්නේ 100ද 200ද 300ද 50ද 20ද ඒගොල්ලොන්ටත් එක්ක නේ. එතකොට මම හිතනවා අපි එහෙම ඔව් කතා මං කරලා කියන්නේ එක්කෙනෙක් බැලුවත් අසු එක්කෙනෙක් බැලුවත් බලවත්. හ්ම්. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ සමහර තැනකට වඩා සමහර දේවල් තනුක කළොත් ඒ කියන්නේ අපි හිතමු යමක් තනුක කරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. හ්ම්. ඒ ගුණෙත් නැසෙන්නේ නැති වෙන්න, ඒ ඝනත්වයක් නැසෙන්නේ නැති වෙන්න, ඒ සියලු ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් ඒ විදිහටම තියාගෙන තනුක කරන්න පුළුවන් සීමාවක්. හ්ම්. එතනින් එහාට තනුක කරපුවාම අපි හිතමු මොකක් හරි ජූස් එකක් කියලා. ඝන ඇපල් ජූස් එකක් කියලා හිතන්න. ඒක හ්ම්. තනුක කරන්න අපි වතුර දානවා. එතකොට හ්ම්. ඒ වතුර දාන්න පුළුවන් එක සීමාවකට විතරයි. හ්ම්. කොච්චර තනුක කරන්න හැදුවත්. හ්ම්. හ්ම්. එතනින් එහාට තනුක කරන්න ගියාම ඒක වතුර වෙනවා. හ්ම්. ඒක ඇපල් ජූස් ගුණේ නැති වෙනවා. හ්ම්. ඒද සමහර ඒ කියන්නේ අර ඒ කියන්නේ මන් දන්නේ නැහැ ඒක මාව කොහොම තේරුම් ගන්නද මේක කිව්වයි කියද්දි කියලා. ඒ කියන්නේ බෝලයක් කොටුවක් නෙමෙයිනේ. හ්ම්. ඔව් ඔව් ඔව්. බෝලයක් කොටුවක් නෙවෙයි. හ්ම්. ඒ කියන්නේ අපිට මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ කොටුවක් විදිහට කියලා හ්ම්. අපිට කියන්න ඕන බෝලයක් ගැන නම් අපිට අපිට කියන්න බෑ ඒක මෙහෙම කෝණ ඔව් හතරක් තියෙනවා පාද හතරක් තියෙනවා කියලා. ඔව් ඒක කියන්න බෑ. ඔව් ඇත්ත ඇත්ත. ඔය හරි. හ්ම්. පැහැදිලි අයියා පැහැදිලි කතාව තේරෙනවා. හරි. හරි අයියා හරි. අපි මම හිතනවා මේ අපි කතා කරන්න ඕන ටික ඉතාලම බොහොම හරි මම සරලව කියන්නේ අපි ඒ කියන්නේ අපි මේ මම අශෝක් අපි පටන් ගත්ත සාකච්ඡාව තව ටිකක් දිගට යන්න කියලා මම හිතන්නේ. ඒ ඔව්. කියන්නේ හොඳයි ඒ කියන්නේ ඔයා ඒක අහන ඇන්ගල් එක මට තේරෙනවා. අහන පැත්ත මට පේනවා. සහ ඒ කියන්නේ ඒ කියන්නේ විෂයානුබද්ධ කිසි දෙයක් මම දන්නේ නැහැ නේ ඇත්තටම. නෑ ඈ මමත් ඒ කියන්නේ අයියට කියන්න හදන්නේ කියන්නේ මම විෂය කරුණු දන්නවා කියන එකට වඩා මම කියන්නේ ඒ කියන්නේ ඔව් සමහර දේවල් හරි ඒ කියන්නේ අපි කතා කරන දේවල් හරි ඉම්පෝටන්ට් වගේ. කියන්නේ ඉම්පෝටන්ට් තමයි. ඒ කියන්නේ මේ ඉම්පෝටන්ට් නැත්නම් අපි කතා කරන්නේ නෑනේ.
හරිද? ඒ කියන්නේ නෑනේ. නෑනේ. එතකොට ඒ ඒ කියන්නේ කාරණා ඔයාට ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ ඔයාගේ ක්ෂේත්‍රය ඔයා මෙච්චර ගන්න එල්ලලා තියෙන ඔයාගේ අත්දැකීම් එක ගුරු වෘත්තිය ඔයාගේ අත්දැකීමුත් එක්ක ඔයාට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඔයා මනෝවිද්‍යාවත් ස්ටඩි කරලා තියෙනවා, බුද්දිසම් ස්ටඩි කරලා තියෙනවා. ඒවා එතකොට දැන් ඒ කියන්නේ මම කොහෙටවත් ඔහේ කොහෙටවත් පාදක වෙන්නේ නැතුව මේ කියන සමහර කාරණා වල වල කලින් කියවී තිබීම ඔයාට අහු වෙනවා කියලා මට හිතෙනවා. ඔව් ඒක හොඳයි අයියා. මම කියන්නේ ඒක සහ ආ. අනිත් එක එහෙම තමයි වෙන්නත් ඕනේ. මොකද නැත්තම් අපි ආයෙසරයක් වෙන වෙන තැනක අපි නිකන් කෙනෙක්ට පෙන්න පුළුවන් වෙන තැනක අපි නිකන් වෙන කල්ටයක් ගහගෙන ඉන්නවා වෙන එකක් කරනවා වගේ එකක් නිකන් ආ. එහෙම වැරදි හිතෙන්නත් පුළුවන්. ඉතින් මට හිතෙනවා එහෙම අපි මේ ඔක්කොම එකම භූමියක් ගැනනේ අයියා අවසත් නැවත වතාවක් අපි මේ කතා කරන්නේ. නැත්තම් ඉතින් එතකොට මේ නැත්තම් මම හිතනවා බුදුන් ජේසුස් වහන්සේ සහ සියලු දේවල් කියපු දේවල් අපි එහෙම ගන්න එක හරි වටිනවා අයියා. ඒ කියන්නේ එයාලටත් ඕන කරේ මේ මිනිස්සු ඉන්න දුකෙන් මේ දුකෙන් මුදවන්නනේ නේ. ඔව් දැන් ඇත්තටම අශෝක් මට හිතෙන්නේ ඒ මහා ශාස්ත්‍රවරුන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා ඔවුන්ව පදනම් කරන් හදපු ආගම් සංස්කෘතීන් වලින්. ඔව්. ඒ මහා ශාස්ත්‍රවරුන්ට මාර අසාධාරණයක් කරලා තියෙනවා, මාර වැරදි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දීලා තියෙනවා. ඒ ඒ මහා උදාර ආලෝකයේ මිනිස්සු ඒ උදාර බුදුවරු මුනිවරු ජේසු ඇතුළු ඔය ඒගොල්ලොන්ට මහා අසාධාරණයක් වෙලා තියෙන එක. උන්වහන්සේලා අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ වෙන තැනක නිසා ඒකට ටච් නෑ කරන්න කිව්ව බෑ මේ හියුමන් ඒ කියන කිව්ව ප්‍රශ්නෙට. ඒක ඒ කිව්ව ටිකට අයියා මේ අසාධාරණයක් වෙනවනේ. ඒ කියලා තියෙන වෙලා ටිකට තියෙනවා. අසාධාරණයක් වෙනවා. ඒකයි. වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ මිස් පුද්ගලයෝනේ. ඉන්ටර්ප්‍රිට්මයි වෙලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මිස් පුද්ගලයෝ නෙමෙයිනේ ඉන්ටර්ප්‍රිට්මයි ස්වභාවනේ. වෙලා තියෙන්නේ. පුද්ගලයෝ නෙමෙයිනේ ස්වභාවයෙන්. ස්වභාවනේ. ඒ කියන්නේ වැඩේ තියෙන්නේ අශෝක් පොඩි පොයින්ට් එකක් මට මේක වත් එක්ක කියන්නත් ඕන කරලා තිබ්බ දවසක්. ඒ කියන්නේ මේකේ වැඩේ තියෙන්නේ ගැලවීමේ මාර්ගය භාෂාවකින් කියද්දි ආගමික ස්වරූපයක් ගන්නවා. රිලීජියස් රෙල්ම් එකට ඒක වැටෙන්නේ. හරිද? එතකොට ඒක රිලිජන් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. රිලිජන් එකක් වුණොත් ඒක ඉවරයි. ඒ කියන්නේ මේ රිලීජියස් රෙල්ම් එකෙන් ගැලවීමේ කතාවත් ඇහෙන්නේ රිලීජියස් රෙල්ම් එක ටර්මිනෝලොජි එක තමයි. වෙන භාෂාවක් නෑ ඒක කතා කරන්න. කලාවේ බෑ. දේශපාලනේ බෑ. දර්ශනේ බෑ. ඒක කතා කරන්න පුළුවන් එකම ක්ෂේත්‍රයේ මානව පැවැත්මේ තියෙන මේක නෙමෙයි ඇත්ත තව එකක් තියෙනවාය කියලා දොරවල් අරලා ඉඟි කරලා ඩොග්මාස් වලින් කියවලා අපිට දැන හෝ නොදැන උගන්වන වෙන රෙල්ම් එකක් ගැන කතා කරන එකම විශේෂ ක්ෂේත්‍රය තමයි රිලිජන් වගේ අපිට ඇහෙන්නේ. හ්ම්. ඒක මේ රිලිජියෝසිටි එකක් වගේ ඒක අපි ආගමිකත්වය කියලා අපි ලඝු කරගන්න එක අපරාධේ. හ්ම් හ්ම්. ඒ ආගමිකත්වයක් නෙමෙයි. මේ විමුක්තිය කතා කරන්න පුළුවන් වෙන රෙල්ම් එකක් නෑ වෙන භාෂාවක් නෑ ඒක ඇහෙන්නේ රිලීජියස් හැඩයකට. පරිපාක ඥානය ඇත්තටම තියෙන රිලීජියස් හැඩයක. ඒක එතකොට ඒකේ සංස්ථාපිත රිලිජන් එක ගැන නෙමෙයි මම රිලිජන් ඔව් එක ඒක කියලා හරි. ඔබට ඒ රැවටෙන්න කියන්නේ හොඳ නෑ. ඉන්ස්ටිකයි අර ආයතන කරණීයක් ආයතනගත වීමක් ගැන නෙමෙයි ඔය කියන්නේ. අපිට පේන්නේ එහෙමනේ ඉන්ස්ටිටියුෂනලයිස් වෙනවා කියන එකේ ඇතුළේනේ අපි බලන්නේ. එතකොට ඔව්. වැඩේ ඒ කියන්නේ මේවා ඉවරයි. බණ වගේ ඒ කියන්නේ බණ ඇහෙන්නේ නේ? ඒක හ්ම් හ්ම්. මිනිස්සුන්ට මහා මොඩර්න් විද්‍යාව යල්පිනු බණ වගේ ඇහෙනවා. ඒකනේ වෙලා තියෙන්නේ. ඇයි මේකේ රිලිජියෝසිටි එක ඇහුණ ගමන් අර කණ්ඩායම් වලට සංස්කෘතික කණ්ඩායම් වලට මේ අලුත් මත දාගන්නවා. එහෙමයි බුදුවරු ඔක්කොට ආය බුදුරුන්ට එන්ට වෙලා තියෙන ඒකනේ සුද්ධ වෙවි. ඒ බුද්ධ කාලේ හමාරයි ඇදලා දාගන්නවා ආය වලේ. තව කෙනෙක් එන්න ඕන සුද්ධ කරන්න. ආය දාගන්නවා වලේ. ආය සුද්ධ කරන්න එන්න.
ආයෙත් එන. ආය ජේසු වෙන්න ඕන. ආය තව ආය සෙකන්ඩ් කමින් උත් එන්න ඕන. එහෙම කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. ඒකම සංස්ථාපිත සංස්කෘතික ගත්ත. ඒක සංස්කෘතිය තමයි ඇත්තටම ආශු. සංස්කෘතිය තමයි වහල් බව. සංස්කෘතිය තමයි පාපේ. අපි ෆ්‍රේම් සංස්කෘතිය කරගත්තා. තමයි ඒ සංස්කෘතිය කොහෙවත් නැහැ. ඒ සංස්කෘතිය සදාචාරයක් කොහෙවත් නැහැ. ඒ සංස්කෘතිය යහ පැවැත්මක් කොහෙවත් නැහැ. අසංස්කෘතික මිනිස්සු වෙන්නයි ඕනේ. අසංස්කෘතික අසංකාර අසංස්කෘතික අසම්මත අසීමාන්තික අප්‍රමාණ අනන්ත ඒක ලස්සනයි අනන්ත. ඒ වෙන්න නම් මම නැති වෙන්න ඕන. මේක ආගමක් නෙවෙයි. මක් කොහෙද? මැරෙන්න කිට්ටු වෙලා අහන්න ඕන එකක් නෙවෙයි මේක. නෑ නෑ. සතුටින් ජීවත් වෙන විද්‍යාව. ඒක අපි මේකට අනදාල නෑ. ඔව් අපි මේකට ඒ නමම දාමු. හරිද? මොකද්ද? සතුටින් ජීවත් වෙන විද්‍යාව කියලාම දාමු මේකට. මේ හරියන සංජය එහෙනම් බොහොම ස්තුතියි මේ අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට අපි මේකේ ඔව් ඒක අපේ සාකච්ඡා නිදහස් කරන්න එපා අපිව. අනිවාර්යෙන් අනිත් අයත් නිදහස් වෙන්න ඔයාවයි මාවයි නිදහස් කරන්න එපා. ඇත්ත. කොළ තියාගෙන අරුවට පහර දෙන්න මූට මෙහා අරු මොකක්ද කිව්වේ මූ මොකක්ද කිව්වේ අතන මොකක්ද තියෙන්නේ මෙතන මොකක්ද තියෙන්නේ ඔය ටික අරගෙන මේව කරලා අරව කරලා නෑ මේ අපි පොඩි මේ කන්වර්සේෂන් එක මේක සංවාදය අපි මේක දිගටම කරමු. ඒක ක්‍රීඩාව අපි කරමු මේ නැත්තම්. ක්‍රීඩාව. හරි එහෙනම් අනේ බොහොම ස්තුතියි. හරි හරි, ඕකේ, හම්බෙමු. හරි.